ආයුබෝවන් කිට්සෝල් GPU repairing lab එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රසන්ටේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම කිට්සෝල් total caring එක මොන වගේ විදියකටද අපේ ආයතනයේ වෙන්නේ කියලා නැවතත් වීඩියෝ එකකින් ඔයාලට මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒකෙදි ඔයාලට පේනවා ඇති මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙමින් තියෙනවා ග්‍රැෆික්ස් කාඩ් එකක්. ඉතින් මේ ග්‍රැෆික්ස් කාඩ් එක අපිට එවලා තියෙන්නේ කිට්සෝල් total care service එකට. repair එකකට නෙමෙයි ඇත්තටම repair එකක් කරන්න තිබුණේ නෑ මේ කාඩ් එකේ. ඉතින් total care service එකට තමයි අපේ ආයතනයට එවලා තියෙන්නේ. කාඩ් එක මොකක්ද කියලා. ඉතින් මේ ග්‍රැෆික්ස් කාඩ් එක Nvidia GTX 1080 Ti graphics card එකක්. අපි බලමු මේකේ VRAM එක කොච්චරක් තියෙනවද කියලා. මේකේ VRAM එක 11GB තියෙනවා. ඉතින් GTX 1080 Ti 11GB graphics card එකක් තමයි අපිට මේ total caring එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විශේෂම කාරණාවක් තියෙනවා කියන්න. ඒක තමයි මේ graphics card එක ඇත්තටම flood වලට අහු වෙච්ච graphics card එකක්. ඒ කියන්නේ ගම් වතුරට අහු වෙලා damage වෙච්ච card එකක්. ඊට පස්සේ අපේ customer ඇත්තටම shop owner කෙනෙක්. ඉතින් එයා මේ graphics card එක එයා personally එයාගේ workshop එකේ service කරලා නැවත අපේ ආයතනයට එවලා තිනවා. අපේ සහෝදර ආයතනයක් නිසා අපේ ආයතනයට එවලා තිනවා. මමත් සර්විස් එක කරා. නමුත් මට කිට්සෝල් එකේ total care එකක් අවශ්‍යයි මේ කාඩ් එකට. මොකද මම මේක personal use කරන්න හදන්නේ කියන පණිවිඩෙත් එක්ක අපිට මේ graphics card එක එවලා තිනවා. total caring එක කරලා එවන්න කියලා thermal pad, thermal paste replace කරලා. ඉතින් ඒකෙදි අපි මේ graphics card එකට අත්‍තරම Kitsoul GPU repairing lab එකේ කරන premium service එක කරලා තියෙනවා. කියන්නේ total caring එකේ premium service එක. කියන්නේ මේකට අපි replace කරලා තියෙනවා original USA product එකක් වෙන Kingpin KPX thermal paste එක සහ premium 12.5 WMK thermal conductivity එක තියෙන thermal paste එකක් thermal pad අපි මාරු කරලා තියෙනවා. ඉතින් ඒකෙදි thermal paste මාරු කරලා thermal pad මාරු කරලා fan cowling වල ඉඳලා fans වල ඉඳලා back plate සියලුම දේවල් clean කරලා cooler එකේ rust එක හැදිලා තිබුණා මේ flood වලට අහු වෙලා තිබුණ නිසා. ඉතින් ඒකෙදි කූලර් එක රස්ට් එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා රීපේන්ට් වර්ක් එකක් කරලා කූලර් එක මේකේ තියෙන ස්ක්‍රූස් වල ඉඳලා ඒ කියන්නේ ඇන වල ඉඳලා අපි රීපේන්ට් කරලා දැනට total care එක අවසානයේ neat refurbished තත්ත්වයට ඒ කියන්නේ company refurbished තත්ත්වයකට අපි අරගෙන තියෙනවා. මේකේ output shield එකේ ඉඳලා paint work එක කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩ කටයුත්ත වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් graphics card එක මේ විදිහට. ඉතින් ඒකෙදි මේකේ මෙන්න මේ ඔයාලට පේන ඇති fan අතරින් මේ plates වල සම්පූර්ණයෙන්ම rust එක හැදිලා තිබුණා. ඉතින් අපි ඒ rust එක සම්පූර්ණයෙන්ම අයින් කරලා මේ වෙනකොට කූලර් එක රීපේන්ට් කරලා තිනවා. ඊට පස්සේ මේ සියලුම ඇනවල ඉඳලා සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා තිනවා. සියලුම ස්ක්‍රූස් ඔය විදිහට ක්ලීන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි මේ පෝට්ස් වල සමහර ඒවා ඇතුලේ රස්ට් එක චුට්ටක් විතර තියෙනවා. ඒවා යවන්න බෑ ඇත්තටම. සෑහෙන උත්සාහ කරලා තමයි මේ තත්ත්වයට අරන් තියෙන්නේ. ඉතින් ඒකෙදි ඔයාලට තව බලා ගන්න පුළුවන් මේකේ කූලර් එක සම්පූර්ණයෙන්ම මේ plates ඔක්කොම අපි රීපේන්ට් කරලා තියෙන්නේ. මේක metallic paint එකකින් අපි සම්පූර්ණයෙන්ම මේකේ
සිල්වර් කලර් පේන්ට් එකක් භාවිතා කරලා ලස්සනට මේක රීපේන්ට් එකක් කරලා තියෙනවා. ඊට අමතරව thermal pads වලට පේනවා ඇති මේ අතරින් thermal pads ප්‍රීමියම් 12.5 WMK thermal pads අපි මේ කාඩ් එකට රීප්ලේස් කරලා තියෙනවා. සියලුම pads රීප්ලේස් කරලා තියෙන කාඩ් එකේ කස්ටමර් අපිට රික්වෙස්ට් කරා ඔක්කොම pad මාරු කරන්න කියලා. ඒකෙදි thermal pad ඔක්කොම මාරු කරලා තියෙනවා මේ වෙනකොට. back plate එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. Asus Republic of Gamer logo එකත් අර බොහොම ලස්සනට RGB light වලින් ආලෝකවත් වෙලා තියෙනවා. බොහොම ලස්සන කාඩ් එකක්. ඉතින් ඒකෙදි බලන්න මෙතනත් Republic of Gamers logo එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සයිඩ් එකෙත් RGB lightings තියෙනවා කාඩ් එකේ. ඊට අමතරව shield එක output shield එක repaint එකක් කරලා තිනවා වලට පේනවා ඇති. black matte color එකකින් repaint එක කරලා තිනවා. ඉතින් ඒකෙදි total care එක අවසానයි. අපි මේ වෙනකොට මේ කාඩ් එක 4K preset එකක Unigine superposition benchmark එක run කරමින් ඉන්නවා. fan preset එකක් apply කරලා තින්නේ අපි. මොකද ඒක safe method එකක් නිසා කාඩ් එකක් ඇත්තටම graphics card එකක් benchmark කරනකොට fan preset එකක් හදාගන්න ගොඩක් හොඳයි. ඉතින් ඒකෙදි අපි temp එක 60 යනකොට fan max යන විදිහට fan curve එකක්කුත් MSI afterburner හරහා fix කරලා තමයි මේ testing එක කරන්නේ. ඉතින් ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් Nvidia GeForce GTX 1080 Ti full clocks වල වැඩ කරනවා මේ වෙනකොට. temperature එක Celsius 52ක් වගේ තමයි යන්නේ. මේ fan preset එකත් apply කරලා නිසා original USA Kingpin paste එක apply කරලා නිසා. ඉතින් හොඳ thermal paste එකක්, හොඳ thermal pads, kids all total care complete care එකක් මේ කාඩ් එකට අපි දීලා තිනවා. ඉතින් කස්ටමර්ට අපෙන් සුබ පැතුම්. ඉතින් ඔන්න ඔයාගේ කාඩ් එක අපි ස්ටේබල් තත්ත්වයට අරන් තිනවා. kids all total care එකෙන් පස්සේ බොහොම සාර්ථකව ස්ටේබිලිටි තත්ත්වයට අරගෙන රීෆර්බ්ලිෂ් තත්ත්වයට කම්පැනි රීෆර්බ්ලිෂ් තත්ත්වයට කන්ඩිෂන් කරලා තිනවා, රීකන්ඩිෂන් කරලා තිනවා. ඉතින් කාඩ් එක එකත් එක්ක අපි මේ කාඩ් එක අද දවසේදී කස්ටමර්ට නැවත එයාගේ ගෙදරට යවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තව පොඩ්ඩකින් අපි පැකේජින් එක arrange කරන්න ඕනේ. ඉතින් මේ අවසාන ටෙස්ට් එකේදී තමයි මේ ඇත්තටම වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒකත් එක්ක කස්ටමර්ට අපි නැවතත් සුබපතනවා කාඩ් එක මේ තත්ත්වයට ගන්න හැකියාව ලැබිච්ච එකට. ෆ්ලඩ් වලට අහුවලත් කාඩ් එක බේරිලා තියෙනවා. ඉතින් ඒක වාසනාවක්. ඉතින් ඒකෙදි කාඩ් එකේ වැඩ කටයුතු සියල්ල අවසානයේ. ඉතින් කස්ටමර්ට මේකේ කොස්ට් එක ලොකු කොස්ට් එකක් ගියා මේ වැඩේ ඉවර වෙන්න. මොකද thermal padsම මේකට ගියා රුපියල් 10000කට ආසන්න වෙන්න thermal pads ගියා. ඊළඟට Kingpin USA original thermal paste එක apply වුණා. kids වල එකේ total care එක ගියා. ඉතින් කස්ටමර්ට රුපියල් 20000කට ආසන්න මුදලා මේ කාඩ් එකේ total care එක වෙනුවෙන් වියදම් වෙලා තියෙනවා මේ වෙනකොට. නමුත් බලන්නකො නේද? ඉතින් කාඩ් එකට තියෙන care එක නිසා ඉතින් ඇත්තටම well maintenance එකක් අවශ්‍ය නිසා ඉතින් ඒ වගේ වියදමක් ලොකු වියදමක් කරලා ඉතින් කාඩ් එක රීකන්ඩිෂන් තත්ත්වයට අපේ ආයතනය හරහා shop owner කෙනෙක් වෙලත් මේ කස්ටමර් අපේ සර්විස් එක ට්‍රස්ට් කරලා අපිට ඒවල මේ විදිහට කන්ඩිෂන් කරගත්තා. ඉතින් ඒකත් එක්ක අපි එහෙනම් දැන් ලෑස්ති වෙන්නේ කාඩ් එක ගෙදරට යවන්නයි. ඉතින් ඒකෙදි බොහොම ස්තුතියි ඔයාලා වීඩියෝ එක බලාගෙන හිටියට. ඉතින් අපේ සෝෂල් මීඩියා එකත් එක්ක ඉන්න YouTube channel එක, Facebook group එක සහ TikTok channel එක follow කරලා subscribe කරලා join වෙලා ඉන්න අපේ group එකට. ඉතින් තව ඉදිරියේදී තව වීඩියෝස් අරගෙන එනවා. ඔයාලට tips අරගෙන එනවා. ඉතින් graphics card එක සිද්ධ වෙන සියලුම repair කටයුතු, service කටයුතු සහ අනෙකුත් පරිබාහිර දෝෂ සම්බන්ධයෙන් ඔයාලට ඇති වෙන ගැටලු ඕන දෙයකට උත්තර දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපි repairing කටයුතු කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අවුරුදු 6ක අපේ දැනුම සහ අත්දැකීම් එක්ක
අපි ඔයාලට උපරිම කැපවීමෙන් සේවාව සපයන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒකෙදි ඕනෙම GPU සම්බන්ධ ගැටලුවකදී කිට්සොල් අපිව සම්බන්ධ කරගන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බලාගෙන හිටියට හැමෝටම ජය වේවා.